සුබ දවසක් හැමෝටම. අද මට හිතුණා අලුතෙන් කෑමක් හදන්න. බිලින් අච්චාරුවක් හදන්න හිතුණා. ඉතින් මේ දවස්වල හරියට බිලින් තියෙන නිසා අපි බිලින් ගෙඩි ටිකක් කඩලා අරගෙන ඒවා හතරට පළලා අරගෙන මද රස්නේ උණු වතුරට දාලා ඉක්මනින්ම පෙරාගෙන ලුණු ටිකක් අත ගාලා අවුවේ හොඳින් වේලා ගන්නවා. මුලින්ම අපි අවශ්‍ය ද්‍රව්‍ය බලමු. මේ තින්නේ වෙලාගත්ත බිලින් ටික. බීලුණු ගෙඩි දෙකක් විතර මම ලියාගෙන මෙතන තියෙනවා. රම්පේ කරපිංච, ඉනියල් ලියාගත්ත සුදු ලුණු, අමු මිරිස්, ඒ වගේම උඹල කඩ ටිකකුත් තියෙනවා. අපිට ඊළඟට හාල් මැසු ටිකකුත් හොඳට සුද්ධ කරලා මේ සෝදලා මේ ගන්න ඕනි. දෙහි ගෙඩිය කිස්මත් අපිට අවශ්‍ය වෙනවා. විනාකිරිත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ලුණු කුඩු, බෙදපු 3-5 කුඩු, බෙදපු මිරිස් කුඩු ටිකකුත් අපිට අවශ්‍ය වෙනවා. මුලින්ම ගැඹුරු තෙලේ බෙද ගන්න ඕනි අපි බීලුණු ටික. ඒ වගේම අනිකුත් සියල්ලමත් ගැඹුරු තෙලේ බෙද ගන්න ඕනි. මැටි බඳුනකට මේ විනාගිරි ටිකක් ලිප දබලා 3-5 කුඩු මිරිස් කුඩු දාලා හොඳින් කවලම් කරලා හොඳින් කවලම් වුණාට පස්සෙ මේ ආකාරයට අපි ඒට බිලින් ටිකත් එකතු කරගන්න ඕන. ලිප් ඔෆ් කරගන්න. බිලින් බැදගත් සියල්ලම එකතු කරලා ලුණු කුඩුත් එකතු කරගන්න. ටික වෙලාවක් නිවෙන්න තියන්න ඕන. ඊට පස්සේ තමයි අපි දෙහි ඉස්ම ටික එකතු කරගන්නේ.